Hi guys! ඔන්න අද අපි පොඩි ගමනක් යන්නේ. Cape Shack Lighthouse එක බලන්න. ටයිප් එකට ඩ්‍රයිව් එකක් තියෙනවා. අපි බලමු කියලා කොහොම වෙයිද කියලා. guys, ඔන්න දැන් අපි යන ගම දැන් වෙලාව 12:08යි. අපිට තව විනාඩි 44ක් වගේ පෙන්නනවා. අද චුට්ටක් අඳුරු දවසක්. ඔව් නෑ වලාකුළු වලින් පිරීලා. මම හිතනවා ඒකටත් මේ වගේම වෙයි කියලා. අපි ගිහින් බලමු. ඉතින් අපි ළඟ තියෙන ෂෙඩ් එකකට ආවා. කායකේ ටයර් එකට හුලං ගහන්න. ඉතින් අපි පොඩ්ඩක් බලන් ඉන්නවා දැන්. මේ එක්කෙනෙක් හුලං ගහනවා. එයා ගන්න තමයි බලන් ඉන්නේ. ටයර්ස් වල ප්‍රෙෂර් චෙක් කරගන්න. ඔන්න guys එහෙනම් පෙට්‍රල් ටිකකුත් ගහගෙන යමු මේ ගමම. ඉතින් ලංකාවේ වගේ නෙමෙයි මෙහෙ අපිටම තමයි පෙට්‍රල් ගහගන්න තියෙන්නේ. යන ගමන් කොෆි එකක් ගන්න කියලා හිතුවා. ඉතින් ඒ ගිහින් අපි මැක් එක ගාවින් අතර කරා. අපි කොෆි එකක් අරගෙන ඉතුරු ටික යමු. ඉතින් ඔන්න දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඈතින් ලයිට් හවුස් එකක් පේනවා. මාරම ලස්සන view එකක් තමයි පේන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. ලොකේෂන් එකට ඉතින් Cape Shack Lighthouse එක අපි උදේ එනකොට නම් ටිකක් හිබ්බර ගතියක් තමයි තිබුණේ වලාකුළු පිරි. හැබැයි දැන් නම් අවුව හොඳ වෙද එකක් තියෙන. ගිහින් බලමු. ඔන්න දැන් අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මෙතන ලයිට් හවුස් එක හොඳට පේනවා. චුට්ට දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. ගිහිල්ලාම බලමු. හරිම ලස්සනයි. යතුරු බලමු. ඉතින් අද හොඳට ඉර පායපු දවසක් නිසා අපිට වටපිටාවත් හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම හරිම නිදහස්.
ඔන්න ඉතින් අපි ලයිට් හවුස් එක ළඟටම ආවා. ලොකු එකක් නෙමෙයි. අපිට තුලින් යන්න බෑ. හරිම ලස්සනයි. ෆොටෝස් ගන්න මානම ලස්සන තැන. ඉතින් ඔන්න ලයිට් හවුස් එක බැලුවට පස්සේ එතන මෙහා පැත්තේ කේප් ෂැන්ක් සර්කිට් ට්‍රැක් එක තියෙනවා. ඒක දිගේ ගොඩාක් ඇවිදගෙන යන්න පුළුවන් ලස්සන view එකක් තියෙනවා. මේ සර්කිට් ට්‍රැක් එක කෙලවර වෙන්නේ ෆුල්පිට් රොක් කියන තැනින්. ඉතින් ඒ ළඟම බ්ලැක් රොක් බීච් එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි බ්ලැක් රොක් බීච් එක. මේ බීච් එකේ රවුන්ඩ් ෂේප් එකේ ගල් ගොඩාක් තියෙනවා. එතනම හරිම ලස්සනයි. ඒ වගේම හරිම අමුතුයි. මොකද ඔක්කොම ගල් එකම වගේ රවුම්. ඇත්තටම කිව්වොත් ඒ ගල් හරිම ලස්සනයි. මම ගෙදරත් අරගෙන ආවා. ඉතින් ඔයාලා කේප් ෂැන්ක් ලයිට් හවුස් එක බලන්න යනවා නම් මතක ඇතුව බ්ලැක් රොක් බීච් එකටත් යන්න. මොකද ඒ view එක ඒ තරම්ම ලස්සනයි.
යන්න දැස් පියාගෙන හරි. ඉතින් බ්ලැක් රොක් බීච් එකේ ඉඳලා පුල්පිට් රොක් එකටත් යන්න පුළුවන්. ඉතින් අපිත් පුල්පිට් රොක් එකට යන්න තමයි හැදුවේ. ඒ වෙලාවේ වතුර ටිකක් සැරයි. ඉතින් අපි ටික දුරක් ගිහිල්ලා ආපහු හැරිලා ආවා. ඉතින් ඔයාලා කේප් ෂැන්ක් බලන්න යනවා නම් දවල් වෙලාවක යන්න. මොකද ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඉතින් ඒකට ටිකක් වෙලා යනවා. හවස් වුණාම සන්සෙට් එකත් බලලම ඔයාලට එන්න පුළුවන්. ඉතින් සන්සෙට් ටයිම් එකේදී මෙතන මාරව ලස්සනයි. ඔයාලට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් ඒ ටයිම් එක සෙට් වුණොත්. ඉතින් ඒ යන අතරමඟ මේ වගේ ලුක්අවුට්ස් ගොඩක් තියෙනවා බලන්න. ඒ හැම එකක්ම එක වගේ ලස්සනයි. ඉතින් ඒ හැම තැනකදීම ඔයාලගේ ජර්නි එක ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්.